අපේ ෆස්ට් වීඩියෝ එක අපි කතා කරා කොහොමද software engineering jobs වලට apply කරන්න කොහොමද ඒකට ready වෙන්නේ කියලා. ඊපස්සේ ඒකෙම second step එක විදිහට අද මම මේක කරගෙන යනවා. කොහොමද ඔයාලට දැන් job interview එකක් ආවා කියමුකෝ. කොහොමද අපි දැන් ඒකට face කරලා කොහොමද අපි offer එකක් ගන්න මට්ටමට නැත්නම් probability එක වැඩි කරගන්න අපිට offer එකක් හම්බ වෙන. අද ඒ ටික තමයි අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ. ඔයාලා ෆස්ට් එක බලලා නැත්නම් ඒක බලලම මේ වීඩියෝ එකට එන්න. මොකද එතකොට තමයි ඔයාලට full big picture එක අරගන්න පුළුවන් කොහොමද මේ process එක යන්නේ කියලා. හරි. මුල්ම දේ තමයි ඔයා දැනගන්න ඕනේ අනිවාර්යෙන් ඔයා කොච්චර job interviews එකට apply කරත් ඔයා කොච්චර හොඳට perform කරත් සමහරක් වෙලාවට ඔයාව reject වෙන්න chance එකක් තියෙනවා. සමහරක් විට ඒක ඒ company එක marketing වලට post කරපු ghost jobs posting එකක් වෙන්න පුළුවන්. සමහරක් විට එයාලා ඉන්ටර්විව් කරන්නේ ඇත්තටම පොසිෂන් එක හයර් කරන්නේ නෙමෙයි. එයාලා already internally ඒක හයර් කරලා ඉවරයි. but ඒක එයාලගේ policy එකක් නැත්නම් procedure එකක් විදිහට එයාලා ඒක කරගෙන යනවා වෙන්න පුළුවන්. ඒක නිසා නිතරම ඔයා හොඳට perform කරා කියලාම ඔයාව සමහරක් විට offer එක නොලැබෙන්න පුළුවන්. ඒකින්ද ඒක ගැන ඔයා දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. ඒ වගේම මේව ගැන ඔයාලා තොරතුරු ඒ කියන්නේ මොන companies ද ඇත්තටම hire නොකරන්නේ jobs දාලා තිබිලා ඇත්තටම එයාලා hire නොකරන්නේ කොච්චර හොඳට perform කරත් මොන companies ද කියලා ඔයාලට මේකේ Glassdoor reviews බලන්න පුළුවන්. ෆස්ට් එක සෙකන්ඩ් එක Facebook groups තියෙන ඕන තරම් ලංකාවේ software engineering professionals ලා ඉන්න. ඉතින් ඒ වගේ post දාලා තියෙන already නැත්නම් ඔයාලට post එකක් දාලා අහන්න පුළුවන්. මෙහෙම ඉන්ටර්වයුවක් හම්බුණා මේක කොහොමද progress එක වෙන්නේ කියලා. ඒ විදිහට ඔයාලට idea එකක් ගන්න පුළුවන් company ඇත්තටම hire කරන්නවද මේ position එක දාලා තියෙන්නේ කියලා දැනගන්න ඔයාලට. ඊට පස්සේ first video එකත් මම කිව්ව specialම point එක තමයි ඔයාලා CV එකට දාන හැම දෙයක් ගැනම A to Z දැනගෙන ඉන්න. මොකද සමහරක් විට ඔයා හිතෙන්න පුළුවන් මම මේක කලින් කරලා තියෙනවා මම මේක ෆැමිලිය මට මේක කැච් අප් කරගන්න පුළුවන් ඒත් එහෙම නෙවෙයි CV එකේ මූලික පරමාර්ථය ඔයා ඒක CV එකට දාලා තියෙනවා නම් ඔයාව ඉන්ටර්විව් කරන කෙනාට පුළුවන් ඔයාගෙන් ඒ ගැන ප්‍රශ්නයක් අහන්න සමහරක් විට ඒක බිග්ිනර් ලෙවල් වෙන්න පුළුවන් ඉන්ටර්මීඩියට් ලෙවල් වෙන්න පුළුවන් ඒක රෝල් එකට ස්පෙસિෆිකලි වෙන්න පුළුවන් ඕනම් ප්‍රශ්නයක් ඇහුවම් පස්සේ ඔයාට ඒකට උත්තර දෙන්න පුළුවන් නම් විතරක් ඒක දාන්න නැත්නම් ඒක දාන්න එපා මොකද එහෙම දැම්මොත් ඔයාට ඒක බ්ලැක් මාක් එකක් වෙන්න පුළුවන්. තව මට තිබ්බ චූටි මං දෙයක් කියන්න මට HR කෙනෙක්ම කියපු දෙයක්. මගේ CV එකේ ගොඩක් දේවල් දාලා තිබ්බා මම මුලින්. ඒ කියන්නේ මම Java කරලා තියෙනවා, Go කරලා තියෙනවා, C කරලා තියෙනවා හැමදේම tech stack ගොඩයි. දැන් මම HR කෙනෙක් වුණා හැම දෙයක්ම කරලා තියෙනවනේ. ඔයා මොකද්ද ඔයාගේ ස්පෙસિෆික් ස්ටැක් එක? එතකොට දැන් ඒ කෙනාට ඒක ප්‍රශ්නයක් කියලා. දැන් මට ඕක හිතුන්නේ නැහැ. මම ඉතින් මම කරලා තියෙන්නේ ඔක්කොම දාගෙන ගියා. ඒත් අත්‍තරම ඉන්ඩස්ට්‍රි එකේ එහෙම නෙමෙයි. එයාලට ඕනේ ස්පෙસિෆික් ස්ටැක් එකක් කරන මිනිස්සෙක් එයාලගේ ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන්න. මොකද ස්ටැක් එකේ දාන්නේ තව ස්ටැක් එකකට මයිග්‍රේට් වෙන එක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. ඒකින්ද අර කරන්නම් වාලේ හැමදේම කරපු කෙනෙක්ට වඩා බලන්න ස්පෙસિෆික් එයාට දෙයක් නොලෙජ් එකක් තියෙනවද කියලා. ඒ වගේ මම මේ කතා කරන්නේ හරියටම කිව්වොත් T structure එක. ඒ කියන්නේ ලොකු breadth එකක් තියෙනවා. ඒ වගේම එක core stack එක depth එකකුත් තියෙනවා. stack එකක හෝ keep එක depth එකකුත් තියෙනවා නම් වඩාත් හොඳයි. නැතුව අර jack of all trades කියලා කියන්නේ හැමදේම දන්නවා බට් එයා එක දෙයක්වත් හරියට දන්නේ නැහැ. එහෙම කෙනෙක් වෙන්න එපා. ඔයාගේ CV එකේ එහෙම ගොඩක් අර පෙන්නුම් කරන එක ඔයාට අවාසියක් වෙන chance එකක් තියෙනවා. ඒ කියන්නේ නිතරම ඔයාගේ CV එක පොඩ්ඩක් ස්පෙસિෆයි කරන්න. ඒ වගේම CV එකේ දාන්නවා ඔයා බලාපොරොත්තු වෙන රෝල් එක මොකක්ද? සමහරක් කට්ටිය දානවා I'm a final year undergraduate looking for a good IT employment වගේ. ඒ කියන්නේ රෝල් එකක් නැහැ. සමහරකට IC වෙන්න පුළුවන්, සමහරකට DevOps වෙන්න පුළුවන්. ඒක රෝල් එකක් නැහැ. නිකන් දානවා. එහෙම දාන්න එපා. ඔයාගේ රෝල් එක ස්පෙસિෆයි කරන්න. එතකොට කම්පැනි එකෙන් දන්න ඔයා ස්පෙસિෆයි. ඒ කියන්නේ ඔයා යන්න ඉන්නේ මේ වගේ රෝල් එකකට, ඔයා යන්න ආස මේ වගේ රෝල් එකකට කියලා. එතකොට එයාලට පුළුවන් හොඳ කැන්ඩිඩේට් කෙනෙක්ව සිලෙක්ට් කරන්න. එතකොට එයාලටත් ලේසි එක. ඒ වගේම අනිත් එක තමයි ඔයාලා emails through දානවනේ. අනිවාර්යයෙන්ම subject එකක් දාන්න හරියට. ඔයාගේ name එක looking for a SC position හරි මොකක් හරි කියන්නේ relevant දෙයක් දාන්න. නැතුව නිකන් දාන්නම් වල දාන්න එපා. එහෙම මොකද companies වලට ගොඩක් අර CVs ගොඩක් එනවා. ඒකින්ද ඒ ටික දාන්න. මම මේක පොඩ්ඩක් අර කලින් එකේ පොඩ්ඩක් එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තමයි මේ ටික පොඩ්ඩක් කිව්වාට තව ටිකක් දැනගන්නත් එක්කම. හරි. දැන් ඔයාලගේ CV එක සබ්මිට් කරලා දැන් ඔයා ඉන්ටර්විව් යන දවස ආව කියමුකෝ. දැන් ඔයාලට හිතෙනවා දැන් හරි බයක් එනවා. හරි කුතුහලයක් එනවා. හරි නර්වස් ඔයා. ඒක සාමාන්‍යයි. ඒක totally normal. ඒකින්ද ඔයා ඒක acknowledge කරගන්න ඒක හරි normal කියලා හැමෝටම එහෙම තමයි. මටත් එහෙමයි, ඔයාටත් එහෙමයි, හැමෝටම එහෙමයි. ඒකින්ද දැන් ඔයා දැන් ඒ ඉන්ටර්විව් එකට යන දවස තියෙනවනේ. දවසේදී ඔයාගේ CV එක cloud හරි ChatGPT හරි ඕනම AI එකකට අප්ලෝඩ් කරලා questions හදාගෙන 100ක් 200ක් විතර හදාලා පොඩ්ඩක් බලා ගන්න මොන වගේවද probability එකක් තියෙන අහවි කියලා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේ වගේ දේවල් මගෙන් ඇහුවොත් මම කොහොමද උත්තර දෙන්නේ කියලා. සමහරකට ඒකම අහන්න නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාලට ඒකෙන් දැනගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද ඔයාගෙන් අහන්න කියලා. ඔයාගේ CV එකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා.
ඔතකොට ආවට ඇත්තටම තේරෙයි මමවත් නොදන්න ප්‍රශ්න මගේ CV එකෙන් මගෙන් අහන්න පුළුවන් නේද කියලා. ඕක මට තේරුණා මම ඉන්ටර්වියුස් යද්දී මගෙන් සමහරක් ප්‍රශ්න ඇත්තට මම ෆස්ට් ඉන්ටර්වියුස් කීපයක් මම ෆේල් වෙච්ච හින්දා මම ඒක හොඳට ලෙසන්ස් කීපයක් ඉගෙන ගත්තා. ඒකෙ හින්දා ඔයාලා CV එක අනිවාර්යෙන් AI එකකට දාලා නැත්නම් යාළුවෙක් වෙන්න පුළුවන් කාට හරි දීලා ඔයගෙන් ප්‍රශ්න අහන්න කියන්න. ඒක මාර හොඳයි. ඒ වගේ මොක් ඉන්ටර්වියුස් කරලා යන්න රෙඩි වෙලා එකපාරට යන්න එපා. මොකද අනිවාර්යෙන් අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු නර්වස් වෙලා සමහරකට දෙන්න තියෙන උත්තරේ නොදී ඉන්න පුළුවන්. නැත්නම් දෙන්න තියෙන උත්තරේ නෙමෙයි වෙන එකක් දෙන්න පුළුවන්. ඒකින්ද දැන් මටත් ඕක වෙලා තියෙන ඉඳන් අනිවාර්යෙන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා යන්න. සමහරකට AI එකවට එක ප්‍රැක්ටිස් කරන්න නැත්නම් ඔයාගේ ඇත්තටම කොලීග් කෙනෙක් එක යාළුවෙක් එක්ක එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මොකක් හරි විදිහට ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා යන්න එකපාරට යන්න එපා. මොකද ඒකෙන් ඇත්තටම ඔයාගේ අර ෆුල් ඒ කියන්නේ ඔයාගේ බෙස්ට් ඔයාට වෙන්න බෑ. වෙන්න අමාරුයි ගොඩක් බහුතරයකට. ඒකින්ද අනිවාර්යෙන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා යන තරමට හැමෝටම හොඳයි. මේක තමයි මම දැන්ට ගිහපු ඉන්ටර්වියුස් වලදී මට දැනෙච්ච විදිහට වැදගත්ම දේ. ඔයා කරපු දේවල් ඔයාලට ඩෙමෝ කරන්න පුළුවන් වෙනවා නම් ඒක සුපිරි පොයින්ට් එක. උදාහරණයක් කිව්වොත් ඔයා මොකක් හරි ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට් එකක් කරලා තිනවා කියමුකෝ. ඒ ප්‍රොජෙක්ට් එක ඔයා ඩිප්ලොයි කරලා තියෙන්නේ. ඔයා ඩිප්ලොයි කරපු ලින්ක් එක ඔයාලට ලැප්ටොප් එක දාලා පෙන්නලා නැත්නම් ඔන්ලයින් ඉන් පර්සන් පෙන්නලා මේ ඔන්ලයින් නම් ඔයාලට ෂෙයා කරලා පෙන්නන්න බලන්න ස්ක්‍රීන් එක. ඒ විදිහට පෙන්නලා මේක මම මෙන්න මෙහෙම තමයි කරේ. ඊට පස්සේ ඒ කියන්නේ එයාට මේක ඔයා ට්‍රේඩ් ඔෆ් ඩිසිෂන්ස් ගත්තේ කොහොමදයි මේක මෙහෙම කරේ. ඒ කියන්නේ මේ හැම ඩිසිෂන් එකම ඔයාලට පෙන්නන්න පුළුවන් නම් ඒක මාරම ඉම්පෝර්ටන්ට්. මොකද ගොඩක් කට්ටිය ඔය දේ කරන්නේ නැහැ. ගොඩක් කට්ටිය කරන්නේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක විතරයි. ඒ වගේම අනිත් දේ තමයි දැන් එයාලා අනිවාර්යෙන් කියයි සිලෙක්ටිව් ලයික් බෙස්ට් ප්‍රොජෙක්ට් yourself කියලා ඔයාටම තෝරගන්න කියලා. ඊට පස්සේ ඒක ප්‍රොග්‍රෙස් කරායිනේ. ඒක තෝරගත්ත ගමන් කියන්නේ මම මෙහෙම කරේ කියන්නේ එයාලට ප්‍රශ්නයක් අහනකොට එතකොට එයා දන්නවා ඔයා ඇත්තටම දන්න කෙනෙක්. ඔයා තමයි මේක කරේ. ඔයා ඒ ටික ඔල්රෙඩි ඇක්නොලෙජ් කරලා ඔයා ඒක හොඳට ඩෙමෝ කරලා පෙන්නපු ගමන් එයා අහන්නත් කලින් ඒක මාරම හොඳයි. මම කියන ඩෙමෝ කියලා විනාඩි 20ක 30ක එක දිගට කීවන් ගන්න කියන එක නෙමෙයි. මැක්සිමම් 5 minutes අරගෙන ඔයාලට ලොකු දෙයක් පෙන්වන්න පුළුවන්. ඒකින්ද ලොකු වෙලාවක් ගන්න නැතුව අහන් ඉන්න ඉන්ටර්විව්වට කරදරයක් නැත්නම් බෝරින් නොකර යාව ඔයාලට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් අන්න ඒ වැඩේ තමයි කරන්න පුළුවන් බෙස්ම දේ ඔයාගේ ඩෙමෝ පාර්ට් එකේදී. ගොඩක් අයට මිස් වෙන දෙයක් තමයි tell me about yourself කියපු ගමන් මම මෙයා මම මෙහෙ ඉන්නේ අන්න ඒ ටික කියාගෙන ගිහිල්ලා ඒක නවත්තනවා. නම කියන්නේ එහෙම කරන්න එපා. ඒ ටික කියන්න කියලා ඉවරලා තව ස්ටෙප් එකක් තියන්න. ඔයා මෙන්න මේ වගේ තමයි කරන්න. උදාහරණයක් විදිහට මම ටෙක්නිකල් කන්ටෙන්ට් YouTube දාන්න ආසයි. මම මීඩියම් ආටිකල්ස් ලියනවා. ඊපස්සේ නැත්තම් ඔයා සමහරකට අර ඒ ෆස්ට් ටික කියලා අන්තිමට පොඩ්ඩක් ඔයාගේ අර මිනිස්සෙක් කියලා පෙන්නන්න, හියුමන් ගතිය පෙන්නන්නවා කියනවා. ඇත්තටම ඔක් කරන්න ආසයි. හොබි එකක් විදිහට ඔයා ස්විමින් කරනවා. නැත්තම් ට්‍රැවල් කරනවා. නැත්තම් ෆොටෝග්‍රැෆි කරනවා. ඒ වගේ දේවල් කියන්න. ඊපස්සේ ඉන්ටර්විව් කරන මනුස්සයට තේරෙනවා ඔයා ඇත්තටම නිකන් පොත් කටපාඩම් කරලා විතරක් ආපු මනුස්සයෙක් නෙමෙයි. ඇත්තටම ඔයාගේ ඇතුලේ හියුමන් කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔයාට හොඳට ටෙක්නිකල් එක්ස්පර්ටිස් එකක් තියෙනවා. මොකද ඇත්තටම ඉන්ඩස්ට්‍රි එක ග්‍රෝ වෙන්න පුළුවන් පොත් කටපාඩම් කරලා හරි ටෙක්නිකල් හරි විතරක් තියෙන කෙනෙක්ට නෙමෙයි. හැමදේම කරන්න පුළුවන් කෙනෙක්ට. ඒ කියන්නේ කොහොමද අපි ඒක කියන්නේ? ඒ කියන්නේ එයාට හියුමන් එකක් තියෙනව නැතුලේ. ඒ කියන්නේ මනුස්සයෙක් වෙන්න ඕනේ. තමන්ගේ ආත්මයක් තියෙනව ඇතුලේ. ඒ වගේම එයා ටෙක්නිකල් පැත්තෙනුත් එයාට හොඳ දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ මේ දෙකම කම්බයින් කරලා එම්පති එකක් තියෙන මනුස්සයා. අර අපි කියන්නේ EQ කියලා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕනේ. IQ එකක් විතරක්ම නෙමෙයි. දැන් ගොඩක් කට්ටිය ඊළඟට මිස් කරගන්න ලොකුම chance එක තමයි if you have any question ask කියලා කිව්වන් පස්සේ ගොඩක් කට්ටිය කියනවා I don't have any questions like I'm good කියලා කියන සමහරක් කට්ටිය. ඒතර එතන තියෙන අවුල තමයි එයාලා අපිට chance එකක් දෙනවා අපිට තියෙන ප්‍රශ්න වලගෙන් අහන්න. දැන් එතන නිකන් අර software එක නිකන් back door එකක් open කරා වගේ scene එකක් තමයි. දැන් අපිට ඕන ප්‍රශ්නයක් කියලාගෙන අහන්න පුළුවන්. ethical විදියට. එතනදී ඔයාට ඔයාව පොඩ්ඩක් impress කරගන්න chance එකකුත් එතන ඉබේටම දොරක් කරනවා. ඒකින්ද ඔයා ඒක බොරුවට මගහැරව ගන්න එපා අනිවාර්යෙන්. එහෙම එකක් කිව්ව ගමන් ඔයාට අහන්න පුළුවන් if I'm going to be selected like what kind of a team am I going to be in. එතකොට එහෙම අහපු ගමන් එයා දන්නවා මේ මිනිස්සයා අත්‍තරම ඉන්ටරෙස්ටඩ් මේ රෝල් එක ගැන. මෙයා මොකද්ද යන්නේ ටීම් එක ගැන අහනවා. ඒකෙන් අන්න ඒ වගේ දැන් ඔයාලා වැඩ කරන ටෙක් ස්ටැක් එක මොකද්ද? ඒ කියන්නේ අන්න ඒ වගේ ඔයාලට පොඩ්ඩක් අහන්න පුළුවන්. ඔයා මේ රෝල් එකට ඇත්තටම ඉන්ටරෙස්ටඩ්. ඒකින්ද ඔයාලට මේක ඇත්තටම දැනගන්න ඕනේ. නැතුව I'm good to go. like එහෙම කියලා ප්‍රශ්න අහන්න නැතුව නිකන් යන එක මම කියන්නේ වීරත්වයක් නෙමෙයි. ඒකින්ද ඔයා ප්‍රශ්න අහන්න ඒ කෙනාගෙනොත් ඒ කියන්නේ ඉන්ටර්විව් කරනවා වගේ අහන්න එපා. ප්‍රශ්න කීපයක් අහලා ඔයාගේ ඇත්තටම ඔයාට ඇක්නොලෙජ් කරගන්න පුළුවන්. ඔයා යන කල්චර් එක මොකද්ද? යන ස්ටැක් එක මොකද්ද? යන ටීම් එක මොකද්ද?
කවද්දවා සිලෙක්ට් වුණොත් මේක රෝල් එක ස්ටාර්ට් කරන්න තියෙන ඩේට් එක. ඒ වගේ වැහුවට පස්සේ කෙනා දන්නවා ඇත්තටම ඔයා මේකට ඉන්ටරෙස්ටඩ්. ඒකින්ද එයාට හිතෙනවා ඔයාව හයර් කරාට පස්සේ ඔයා හොඳට කන්ට්‍රිබියුට් කරයි කියලා. අන්න ඒ වගේ පොඩි සෝෂල් ඉන්ජිනියරින් ට්‍රික්ස් ඔයාට යූස් කරන්න පුළුවන්. මම මේව කියන්නේ අර අන්එතිකල් විදියට නිකන් එයාව කොහොමද කියන්නේ අපි ආව නිකන් අර මෝහනය කරලා වගේ කරන දෙයක් නෙමෙයි. නිකන් ඒ කෙනාට ඇත්තටම දැනෙන්න දෙනවා. ඇත්තටම වගේ ට්‍රූ නේචර් එකට එයාට දැනෙන්න දෙන්න. එතකොට තමයි ඇත්තටම ඒ කෙනාට දැනෙනවා ඇත්තටම ජෙනුයින් මිනිස්සෙක් කියලා. එතකොට ආව හයි කරන් තියෙන ප්‍රොබබිලිටි එක එතනත් වැඩි. මට තව මිස් වෙච්ච ලොකු දෙයක් තමයි ෆස්ට් එකේ දේවා CVs හදනවනේ. හදන CVs Google Drive එකේ හරි GitHub එකේ හරි දාලා තියාගන්න. දැන් මම CVs මගේ හැදුවේ latex වලින් overleaf එකකින්. එතකොට මම හදන හැම CV එකක්ම මම ෆෝමැට් කරන හැම CV එකක්ම මම private GitHub repo එකක් තියාගෙන ඒක අප්ඩේට් කරනවා. ඊපස්සේ මට ඒක ඇක්සස් කරන්න පුළුවන්. මම අලුතෙන් මෙන්න මේ රෝල් එකට අප්ඩේට් කරද්දී මම මේ CV එකට අලුතෙන් ඉන්ක්ලූඩ් කරේ මොනවද නැත්නම් රිමූව් කරේ මොනවද. එතකොට මට ඒක ලොන්ග් ටර්ම් මට මගේ ප්‍රොග්‍රස් එක ඇනලයිස් කරද්දී මට පුළුවන් දැනගන්න මම මොකද්ද මෙතන වෙලා තියෙන්නේ. CV එක කොහොමද ප්‍රොග්‍රස් වෙලා තියෙන්නේ. අවුල් වෙච්ච තැන් මොනවද කියලා මට ඒව ට්‍රැක් කරගන්න පුළුවන්. අර Excel ෆස්ට් එකේ අපි කියවන Excel sheet එක කතාව ඔයකම GitHub එකෙත් කරන්න පුළුවන් CVs ටික ස්ටෝර් කරලා තියාගන්න. අනිත් උදාහරණය මට latex එකෙන් CV හදන්න පුළුවන්. මම latex ගැන වීඩියෝයක් කරලා තිනවා කලින්. ඒ වීඩියෝ බලලා නැත්නම් එකක් ගිහිල්ලා බලන්න. ඔයාලට CV එක simply හදා ගන්න පුළුවන් ATS friendly විදියටම. අපි හැමෝම technical skill ගැනනේ කතා කරන්නේ. ඒ වුණාට චූටි නෙමෙයි ලොකු ඇත්තටම ලොකු දෙයක් තියෙනවා. අපේ soft skill ටික interview එකක් face කරද්දී. interview එකක් face කරන අපි අනිවාර්යයෙන්ම අපි in person යනවා නම් අපි අඳින පළඳින විදිය. ඊට අපි කතා කරන විදිය. ඊට පස්සේ මනුස්සයෙක්ට greet කරන විදිය හරි වැදගත්. ඒකින්ද ඔයා interview එකට යද්දී නිකන් අපි කියන්නේ කොහොමද? ඒ කියන්නේ කෙලින්ම රොබෝ කෙනෙක් වගේ ගිහිල්ලා නිකන් හයිවත් good morning වත් නැතු එක පාට ඉන්ටර්ෆේස් කරන්න යන්න එපා. සාමාන්‍ය ජෙනුයින් මිනිස්සෙක් විදියට ඩෝ එක අන්ලොක් කරන සිකියුරිටි අංකල්ට පවව good morning කියලා සාමාන්‍ය විදියට යන්න. ගිහිල්ලා වා ඒක ෆේස් කරලා ඉන්ටර්විව් එකට ග්‍රීට් කරන්න. ඉන්ටර්විව් සමහරකට ඉන්ටර්විව් වට අමතක වෙන්න පුළුවන්. එයාට ගොඩක් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ගොඩක් කලින් ඉන්ටර්විව් කරලා තිබුණා. ග්‍රීට් කරන්න මත වෙන්න පුළුවන්. ගිහපු ගමන් වා කියන්න පුළුවන් good morning good afternoon වගේ වට ග්‍රීට් කරන්න පුළුවන් ඒ කෙනාට. ඒකට ඒ කෙනාටත් ඇත්තටම මේක හොඳ ඒක මනසට ඕන කෙනෙක්ට ග්‍රීට් කරන කියන එක හොඳ දෙයක්. ඒකින්ද ඉන් පර්සන් යනවා නම් ඒ දේවල් ටික මතක තියාගන්න. අපි කිව්ව ඔන්ලයින් කියලා ඉන්ටර්විව් එක කරන්නේ. ඔන්ලයින් කරනවා නම් ඒ දේම කරන්නත් පුළුවන්. ආට අනිවාර්යෙන් කැම් එක ඕන් කරන්න. ගොඩක් කට්ටිය ඉන්ටර්විව් කරද්දී සමහරකට ඉන්ටර්විවර් කැම් එක ඔෆ් කරලා තියෙන්න පුළුවන්. මමත් ඒක ගොඩක් දැකපු දෙයක්. එහෙම කරන එක මම නම් හිතන්නේ ඒ කියන්නේ ඉන්ටර්විවර් කරන එක ඇත්තට මේක යාළුවගේ වැඩක්. කම්පැනි එකේ පැත්තෙන් වැඩ. ඒත් මම දන්න සාමාන්‍ය ලොකු කම්පැනිස් වල එහෙම කරන්නේ නැහැ කවදාවත්. යාළුවත් අපිට ෆේස් ටු ෆේස් කරනවා. ඔයා එයා ඔෆ් කරන්න නැතත් ඔයා අනිවාර්යෙන් ඔන් කරන්න. මොකද එතනදී ඔයාගේ පර්සනැලිටි එක පේනවාට මනුස්සයෙක් ෆේස් ටු ෆේස් කතා කරන්න කොන්ෆිඩන්ස් එකක් තියෙන කෙනෙක් ලා කැම් එක ඔන් කරන්න. එයාලා ඔෆ් කරත් කමන්නේ. ඔන් කරලා කතා කරන්න, ග්‍රීට් කරන්න. ඊපස්සේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් ලස්සනට තියාගන්න. මොකද ඒ කෙනාට ඔය ජජ් කරන්න ඉඩ තියන්න එපා. මෙතන ඇඳුම් වනලා තියෙනවා. අතර තව එකක් තියෙනවා. එහෙම ජජ් කරන්න ඉඩ තියන්න එපා. ඔයාගේ සයිඩ් එකෙන් කිසිම ඉෂුව එකක් තියාගන්න නැතුව ෆේස් කරන විදියට යන්න. ඒ වගේම ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් ස්ටේබල් තියාගන්න. ඒවා මම කියන ඕන දේවල් නෙමෙයි. හොට්ස්පොට් එකක් ළඟ තියාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ස්ටෑන්ඩ් බයි විදියට පවර් කට් එකක් තියෙනවා නම් ඔයාලට පොඩි ආරංචියක් හරි තියෙනවා නම් මොකක් හරි ඒකටත් මොකක් හරි විසඳුමක් ඔයා තියාගන්න ඕනේ. මොකද ඒවා මම කියන දේවල් නෙවෙයි. ඒවා සාමාන්‍යයෙන් බේසිකලි දැනගන්න ඕන දේවල්. තව ඉම්පෝටන්ට්ම දෙයක් තමයි මම ගියා ක්ලවුඩ් ඉන්ජිනියරින් රෝල් එකකට අදාළ ඉන්ටර්විව් එකට. එතනදී ඔයාට දෙයක් අපි කිව්ව ඔයාලට ඩෙමෝ කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාලට AWS වල VPC එකක් හදලා VPC එකේ සබ්නෙට්ස් කඩලා ඔය ටික කොහොමද ෆයර්වෝල් එක ගෙන්නන කොතෙන්ටද ප්‍රයිවට් සබ්නෙට් එක පබ්ලික් එක DB එක දාන්න කොතෙන්ටද ඊපස්සේ ඔය ඇතුලේ ඉන්ටර්නෙට් ගේට්වේස් ගහන්න කොහෙටද ඊපස්සේ NACLs බ්ලොක් කරන්න කොතනින්ද ඊට පස්සේ නැට් එකක් දානවා නම් ඒක දාන්න කොහෙන්ද ඔය ටික ඔයාලට සමහරකට එක්ස්ප්ලেইন කරන්න බැරි වෙන්න පුළුවන් කටින්. ඒ වෙලාවට යාලට කියන්න may I share my screen and draw කියලා. එතකොට ඔයාලට පුළුවන් හැන්දලා පෙන්නන්න ඇත්තටම. දැන් Windows වල paint තියෙනවා. දැන් Mac වල ඔයාලට පුළුවන් Excel Draw කියලා වෙබ්සයිට් එක. මම දාන්න links ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒක ලස්සනට හැන්දලා පෙන්නන්න මෙන්න මෙහෙම තමයි ආකිටෙක්චර් එක එන්නේ කියලා. ඊපස්සේ එයාට ඇත්තටම පේනවා කටින් කියන්න විතරක් නෙවෙයි ඇත්තටම වැඩ පුළුවන් මිනිස්සෙක්. එතකොට එයාට හොඳ ඉම්ප්‍රෙෂන් එකක් කරනවා ඇත්තටම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකින්ද අන්නේ වගේ ඔයාට ඇත්තටම දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන අනිවාර්යෙන් ඒක කරන්න බය වෙන්න එපා. මොකද යාළුවා ඒකට කැමතියි. ඒ ඉන්ටර්විව් කරන කෙනා කැමතියි ඔයාලට එහෙම දෙයක් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒකින්ද අනිවාර්යෙන් ඒක කරන්න බය වෙන්න එපා. ගොඩක් කට්ටිය දැන් හිතනවා AI ආපු නිසා කෝඩින් ටෙස්ට් තියෙන එකක් නැහැ කියලා. එහෙම එකක් නැහැ කෝඩින් ටෙස්ට්. මම ගිහිපු මම උදාහරණයක් විදිහට මම 10ක් ගියා කියලා
10න් 8කම කෝඩින් ටෙස්ට් තිබ්බා. ඒ කියන්නේ බහුතරේ කෝඩින් ටෙස්ට් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් කෝඩින් ටෙස්ට් වලට රෙඩි වෙලා යන්න. දැන් උදාහරණයක් විදියට සිම්පලි ගොඩක් වෙලාවට පැලින්ඩ්‍රෝම් එකක් හොයන්න කොහොමද? ඒ ටික අනිවාර්යෙන් කොහොමත් ගොඩක් ඉන්ටර්වල්ස් වලදී අහන්න ඉඳී ඊපස්සේ කොහොමද error එකක් රිවර්ස් කරන්නේ? ඊපස්සේ sorting algorithm. ඊපස්සේ මේක ඊපස්සේ big O දැන් sorting algorithm එකක් දාලා මේකේ මේ කොහොමද මේ time latency එක. ඒ වහන්න පුළුවන් නේ. දැන් ඒ වගේ කියන්න පුළුවන්. දැන් මේකේ time latency එක නැති කරන්න වෙන algorithm එකක් තියෙනවද? මොකක්ද ඒ? එතකොට ඒකටත් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. කෝඩ් කරනවා වගේම. තව second highest හොයන්න පුළුවන් ඔයාලට error එකකින්. ඊපස්සේ second highest හොයන්න පුළුවන් ඔයාලට DB එක SQL queries වලින්. SQL queries වලට type කරන්න එන්න පුළුවන්. සමහරකට in person ලියන්න එන්න පුළුවන්. මට සමහරක් තැන්වලදී ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මට Java වගේ දේවල් නම් කෝඩ් අතින් ලියන්න ඇවිල්ලා නැහැ. බට් මට සූඩෝ කෝඩ් ලියන්න කියලා තියෙනවා. ආට සූඩෝ කෝඩ් ලියන්න රෙඩි වෙලා යන්න පොඩි ඇල්ගොරිතම් එකක් එක්ක. ඒ වගේ දේවල් අනිවාර්යෙන් ඔයා රෙඩි වෙලා යන තරමට ඔයාට ඒක කොන්ෆිඩන්ස්. ඒ කියන්නේ රෙඩි වෙලා නොයන කෙනාට වඩා අනිවාර්යයෙන්. මම චූටි ටිප් එකක් විදියට මගෙන් කට්ටිය අහපු කියන්නේ මගේ ඉන්ටර්විව් කරපු කට්ටිය අහපු ප්‍රශ්න කිහිපයක් මම නිකන් බේසිකලි කියාගෙන යන්නම්. අනිවාර්යෙන් රියැක්ට් වෙනවා නම් රියැක්ට් වල හුක්ස් ගැන අනිවාර්යෙන් අහනවා. බහුතරයක් ඉන්ටර්වල්ස් වල ඇහුවා. ඊපස්සේ virtual DOMs ගැන අනිවාර්යෙන් අහනවා front end එකේ. ඊපස්සේ functional and class components react වල අතර ඔය වෙනස් ටික අහන. ඊපස්සේ client side rendering server side rendering ඔය ප්‍රශ්න ටික ගොඩක් වෙලාවට අහන්න පුළුවන්. ඒ වගේම next.js use කරන්නේ ඇයි react නොකර, සමහරකට react කරන්නේ ඇයි next නොකර, ඒ වගේ differences අහන්න පුළුවන්. ඊපස්සේ back end එක side එකෙන් කිව්වොත් ඔයා spring boot යනවා නම් spring boot වල කොහොමද components හදන්නේ, කොහොමද architecture handle වෙන්නේ, controller එක ඇයි වැදගත් වෙන්නේ, සර්විස් ලේයර් එකේ මොකක්ද වෙන්නේ, රෙපොසිටරි එකේ මොකක්ද වෙන්නේ, ඊපස්සේ database transactions කරන්න කොහොමද, ඊපස්සේ hibernate ගැන අහන්න chance එකක් තියෙනවා. අලකින් spring boot වගේ එක යනවනම් ඒ ටික අහන්න පුළුවන්. ඊපස්සේ ගොඩක්ට back end එකේදී වගේ අයවා NoSQL ද කැමති, SQL ද දෙකටම ready වෙලා යන්න. SQL ඇහුවොත් වගේ අයවි transaction එකක තියෙන වැදගත්කම මොකද්ද, ඊපස්සේ rollout කියන්නේ මොකද්ද, ඊපස්සේ cap theorem එක අපි cap theorem එක ගැනත් කලින් වීඩියෝ කරලා තියෙනවා. ඒක බලලා ගියොත් සමහරකට ලේසි වෙයි. cap theorem එක කොහොමද වැඩ කරන්නේ, ඊපස්සේ global transactions කොහොමද වැඩ කරන්නේ, ඊපස්සේ කොහොමද අපි commit ඒ කියන්නේ transaction එක commit වෙද්දි වෙන process එක සමහරක් විට ඇඳලා කියන්න පුළුවන්. මොකද මට එහෙම වුණා. ඊපස්සේ cloud එකක් එක්ක වැඩ කරනවා නම් ඔයාගේ cloud ප්‍රශ්නත් අහන්න පුළුවන්. ඔයාගේ software එකක් තියෙනවා, software එක deploy කරන process එක අහන්න පුළුවන්. EC2 එකක දානවද නැත්නම් lambdas වලට වෙනම කඩලා දානවද නැත්නම් beanstalk එක මේ implement කරලා beanstalk එකේ දානවද, ඊපස්සේ වෙන ඔයාට use කරන්න පුළුවන් වෙන services මොනවද, ඊපස්සේ domain වැඩ කරගන්න route 53 use කරන්න කොහොමද, මේ වගේ එක විදිහට වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. මම දැන් කිව්වේ මගෙන් අහලා තියෙන චෝටි ප්‍රශ්න කීපයක්. මේ ප්‍රශ්න ටිකට ඔයා රෙඩි වෙලා යනවා නම්, ඒ වගේම Glassdoor reviews බලලා යනවා නම්, ඒ වගේම ඔයා කම්පැනි එකේ කල්චර් එක පොඩ්ඩක් අයිඩියා එකක් තියාගෙන යන්න මොන වගේ ප්‍රශ්නද කලින් ඇහුවේ, ඊපස්සේ ඉන්න පුද්ගලයා කවුද කියලා, ඊපස්සේ වගේ පොඩි අයිඩියා එකක් තියාගෙන යන්න. මේ ටික ඔයා හොඳට කවර් කරන් ගියොත් මම දන්නවා මේක අමාරුයි. මොකද මම දැන් බේසිකලි මේක කිව්ව ටික කරන අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන්. අමාරුයි but ඒ කියන්නේ give it a try. මොකද මේක වගේ ජොබ් එකක් ගන්න නම් ඔයාගේ ෆයිනෑන්ෂල් ඩිපෙන්ඩන්ට් මේක මත නම් අනිවාර්යෙන් ඔයාට ලොකු chance එකක් මේක ඔයාගේ ජීවිතේ තව ස්ටෙප් එකක් උඩින් තියන්න. ඒකින්ද give you like 100%. like 100% බෑන අඩුම තරමේ 80% ක් දෙන්න. දීලා ගොඩ යන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් මම හැමෝටම සුබ පතනවා good luck කියලා. එහෙනම් හැමෝගෙම ඉන්ටර්විව් එක ෆේස් කරන ස්ටෙප් එක යනවා ඉන්න හැමෝටම ජය වේවා. ඔයා ෆස්ට් එක බැලුවා නැත්නම් ගිහින් බලන්න. මම තර්ඩ් එකකුත් දාන්නම් මේකට. මට තාම අයිඩියා එකක් නැහැ අතරම තර්ඩ් එකට මොන එකක්ද කියලා දාන්න. මම ඉස්සරහට දාන්නම් වීඩියෝ එකක්. මොකක් හරි interview related, SC position related එකක් ගැන. ඔයාලට වෙන ideas තියෙනවා නම් comment section එකේ දාන්න. අනිවාර්යයෙන් අපි ඒ ගැන වීඩියෝ එකක් කරමු. එන හැමෝටම good luck with your job seeking and interview processes. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ජය වේවා.